චව් ළමයි අද අපි ඔයාලට අරන් ඉන්නේ කවුරුත් දන්න කෑමක් කිරි ටොෆි අපි යන් කොහොමද හදන්නේ කියලා බලමු. ඉතින් මේකට අපට අවශ්‍ය වෙන්නේ මිල්ක් මේඩ් පොඩි ටින් එකක්, සීනි, වතුරයි. ඉතින් අපි මිල්ක් මේඩ් එක මෙහෙම කඩාගෙන අපි එක නම් ස්ටික් භාජනයකට දාගන්න ඕන. මිල්ක් මේඩ් එකයි සීනි දාලා හොඳට කලවම් කරන්න ඕන. ඔක්කොම එකට දාලා ටින් එකේ තියෙන ඔක්කොම ටික මෙහෙම සූරලා ගන්න. මං ගන්නවා වගේ සූරලා ගන්න. වෙන අපේ චූටි දුවත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ ටින් එක සූරලා ගත්තට පස්සේ වතුර ටික ටින් එකට දාලා හොඳට කලවම් කරලා ඒ ටිකක් දාන්න අර අපි දාගත්තු භාජනයට. මෙහෙම අපි ඔක්කොම දැම්මට පස්සේ මේකට සීනිත් දානවා කියලා මම වාට කලින් කිව්වා. මෙහෙම සීනිත් දාගෙන ලස්සනට මේක හොඳට අපි කලවම් කරගන්න ඕන. ඔයාලට මේකට කජු දාන්න පුළුවන්. මම දාන්නේ නැහැ කජු. මොකද මම ආස නැති හින්දා. මම ආස මෙහෙම ඒ මිල්ක් මේඩ් රහ විතරක් එනවට තමයි මම ආස පිරි ටොෆි වල. ඉතින් ඔක්කොම එහෙම දාලා කලවම් කරගෙන මෙහෙම අඩු ගින්දරෙන් හොඳටම කියන්නේ ගොඩක් අපි ගින්දර තියන්න හොඳ නැහැ. අඩු ගින්දරෙන් ලිපේ තියාගන්න ඕන. ලිපේ තියාගෙන දැන් ඉතින් හැඳි ගන්න තමයි තියෙන්නේ. ඇත්තටම අත රිදෙනවා මෙහෙම හැඳි ගන්න ගියාම. මොකද මේක නවත්තන්න බැහැ. මොකද අර කැටි ගහනවා. දැන් පේන චුට්ටක් විතර කැටි ගහලා තියෙනවා. පොඩ්ඩක් නැවැත්තුවා. කැටි ගහන්නේ නොදී අපි මේක හොඳට හැඳි ගන්න ඕන. ළමයි මං ගත්තේ පොඩි භාජනයක් හින්දා මගේ මිශ්‍රණය ගොඩක් තිබ්බා. ඉතින් මට හැඳි ගන්න අමාරු හින්දා මම භාජනය මාරු කරා. ඉතින් මම මේ හදන්නේ කිරි ටොෆි එක අපේ ලොකු අක්කා විදිහට. ඉතින් පුතා අකි ගාව ඉන්නේ. එයා හරි කැමති එයාගේ ලොකු මම්මි ගාව ඉන්න. එයාව කියලා මම ඉතින් මේක හදනවා. ඉතින් ඇත්තටම මේ භාජනය නම් ඇත්තටම පොඩ්ඩනේ හොඳයි. මොකද මට ඒක හොඳට මේ කූරු ගන්න තිබ්බා. ඔයාලත් ගද්දී හොඳ ඉඩ ඇති භාජනයක් ගන්න. මොකද කූරු ගාද්දී ඒක හැලෙන්න බෑ. මොකද මගේ කලින් භාජනයේ උතුරලා ගියා. කිරි ටොෆි එක මේ රත් වෙලා උතුරලා ගියා. ඒක නිසා මම භාජනයක් මාරු කරේ. ඉතින් හරියට මට මේ පදම එන්න විනාඩි 20ක් 25ක් විතර වගේ ගියා. ඒ විනාඩි 20 25 මං හැඳි ගාම තමයි උන්නේ. ඉතින් මේ විදිහට ඇලෙන්නේ නැති පදමට ආවහම අපි හදාගත්තු තැටියට කිරි ටොෆි එක දාගෙන මේ විදිහට තුනි කරගන්න ඕනේ. මට කියන්න බැරුණ ඔයාලට එකටම අපි මේ වගේ තැටියක් බටර් ටිකක් ගාලා වෙනම තියාගන්න ඕන. මොකද අපි හැඳි ගන්න අතරතුර තැටිය ලෑස්ති කරගන්න අපිට වෙලාවක් නැති නිසා. දැන් මේ විදියට දාලා හොඳට තුනි කරගෙන මේ විදියට අපිට දැන් කැට කපා ගන්න පුළුවන්. මේ විදියට ඔය කියන්නේ පොඩ්ඩක් උණුවෙන්මනේ කපන්නේ. එතකොට පොඩ්ඩක් කොහොම වෙනවා. ඒක නිමුණට පස්සේ ඉතින් ලස්සනට ඒක සෙට් වෙනවා. ඉතින් මේ විදියට කපාගෙන විනාඩි 30ක් 40ක්වත් තියන්න ඕන. ඒ අතරතුර අපි සීනි නැති කෝෆි එකකුත් හදාගත්තා. දැන් අපි රස බලන්න යන්නේ. ඇත්තටම පළවෙනි පාරට මම කිරි ටොෆි හැදුවේ පදම ලස්සනට ඒ හරි ආකාරයට ඇවිල්ලා තිබ්බා. ඉතින් අපේ ලොකු අක්කී ලොකු මස්සිනා මගේ මහත්තයා මට හොඳ කමෙන්ට්ස් දුන්නා. එහෙනම් අපි තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. චාෝ.